බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. අද මම ඕගොල්ලෝ එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ධර්මය කියන්නේ කුමක්ද කියයි. අපි හැම වෙලේම ධර්මය අදහනවා, ධර්මය අවබෝධ කරගන්න යනවා, ධර්මය ඉගෙන ගන්නවා, එවැනි දේවල් වල නිරත වෙනවා. නමුත් ඇත්තටම අපි දන්නවද ධර්මය කියන්නේ කුමක්ද කියලා? ධර්මය කියන්නේ දුක ගැන අවබෝධ කරගන්න බුදු ප්‍රජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට කියලයි. අපි මේ විඳින දුක අවබෝධ කරන් නැතුවයි මේ මෝහයට අහු වෙලා දුක් විඳින්නේ. එතකොට සැප ටිකක් විඳින අපි නොදැනුවත්වම විශාල දුකක් විඳිමින් පවතිනවා. හැබැයි අපි මෝහයෙන් වැහිලා, ලෝභයෙන් වැහිලා, ද්වේෂයෙන් වැහිලා ඉන්න නිසා මේ දුක පෙනෙන්නේ නැහැ. ඉතින් අපිට බුදුරජාණන් වහන්සේ හරි ක්‍රමය, මේ දුක දැකීමේ ක්‍රමය, ඊට පස්සේ දුක හැදුනේ කොහොමද, දුක හටගත්තේ කොහොමද කියන ක්‍රමය, ඒ දුක නැති කරන්න පුළුවන් කියලා දුන්නා. ඒ දුක නැති කරන මාර්ගයකුත් කියලා දුන්නා. ඔන්න ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයටයි මේ ධර්මය කියලා කියන්නේ. කෙටියෙන් කියනවනම් චතුරාර්ය සත්‍ය ධර්මයට තමයි අපි මේ ධර්මය කියලා කියන්නේ. මේ කෙටි වශයෙන් මේ ගැන හැඳින්වුවාට මේක මහා විශාල සාගරයක් වගේ දෙයක් මේ ධර්මය. අපි හෙමින් අපි විමසලා බලමු මොකක්ද මේ ධර්මය කියලා. අදට මම මේ නවතිනවා. මොකද අපිට මේක එකවර කියලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මතුවට මේ ගැන අපි විමසා බලමු. ඔබ සැමට තෙරුවන් සරණයි.